This is what I do the first thing in the morning. Fill the cup with warm water. And then I take this product. Make a collagen powder එකක්. Making හැන්දක් එකමාරක් විතර වතු එකට දාන්න. මේක මම ෆ්‍රිජ් එකේ තමයි තියන්නේ. මේක sea moss එකක්. 100% natural sea moss. මේක හරි හොඳයි gut health එකට. අනිත් ගොඩක් දේවල් වලට hormone imbalance වලට ඒක හරි හොඳයි. බලන්න ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා මේ වගේ එකක් ගන්න පුළුවන්ද කියලා. මේක එක ෆ්ලේවර්ස් වලින් තියෙන මේක නම් tasteless එකක්. gel form එකකින් තියෙන්නේ. මේ වගේ එකක් empty stomach කටේ දා ගන්නවා. collagen එකත් එක්ක ඒක බොනවා. So collagen liquid form එකෙන් ගන්නවා නම් powder form එකෙන් ගන්නවා නම් more effective. ඔයගොල්ලෝ කරලා බලන්න හොඳයිද කියලා. මොකද collagen help කරනවා loose skins වලට, wrinkles නැති වෙන්න, muscle repairs වලට හැම දෙයකටම. That's really good. Other Saturday, ඉතින් ඒ වුණාට every other Saturday වැඩ. ඉතින් අද office lunch and office breakfast තමයි තියෙන්නේ. ඉතින් වෙනද වගේම මම ගෙනාවේ ලේසියට මගේ crunchy protein bar එකක්. ඒත් අමතරව මගේ රස කොෆි එකක් හදාගත්තා. රසම කිව්වට ඉතින් මේක සීනියකුත් දාලා නැහැ. ඊට අමතරව lunch වලට ගෙනාවේ prunes, masala hummus and carrot sticks, celery sticks, cucumber and some grapes. දැන් ඉතින් හැමදාම prunes කන්ද වෙලා තියෙන්නේ. මොකද නැත්තම් constipate වෙනවා. පස්සපැත්තේ ආඩම්බර බලන්න වෙනවා ඊට පස්සේ. ඒ නිසා හැමදාම කන කෑම වේලකට මම prunes එකතු කරගන්නවා. ඊට අමතරව of course මගේ detoxing water 2.2 liters. අද ගෙනාවේ mint leaves, orange and Himalayan sea salt. එක වතුරක. ඊට පස්සේ රෑට කෑවා jacket potatoes. ඒක ඔයගොල්ලෝ බලනවා නම් මගේ YouTube එකේට ගිහිල්ලා බලන්න jacket potato හදන හැටි මම දාලා තියෙනවා. Jacket potatoes, tuna mayo, crispy bacon, coleslaw cheese, rocket salad and olives. ඉතින් මේක රෑට කන්නේ. රෑට කියන්නේ අපි හැන්දෑව 6 විතර වෙනකොට කනවා. ඉතින් ගෙදර ඉඳන් කනකොට අපි හැමදාම දෙරණ dream star බලාගෙන